good morning. ඔයාලට නම් මේක බලන වෙලාවේ morning ද දන්නේ නැහැ. අපිට නම් දැන් වෙලාව 9ට විතර ඇති. ඉතින් ඔක්කොටම කලින් welcome to my YouTube channel. ඉතින් අද අපි දෙන්නටම නිවාඩු දවසක්. ඉතින් මම උදේට කන්න cinnamon banana pancake හදන්න ඕනි කියලා හිතුවා. ඉතින් හදන එක ඔයාලා එක්කත් share කරගන්න ඕනි කියලා හිතුණා මට. ඉතින් pancake හදන්න යද්දී මොකද මේ lemon ගෙඩියක් අරගෙන කරන්න කියලා බලන්න ඇති. ඉතින් ඒක හදන්න කලින් අපි දෙන්න හැරුණ ගමන් සාමාන්‍යයෙන් අර medium heat වතුර දෙකක් බොනවා. ඒ කියන්නේ මද රස්නේ වතුර දෙකක්. ඉතින් ඒකට මම lemon slices දෙකක් දාලා බොන්න කියලා හිතුවා. හරි දැන් මේක බීලා අපිට තියෙන්නේ pancakes හදන්න. ඉතින් මම pancakes හදන්න ගන්නේ මෙහෙදී මෙන්න මේ mixture එක. ඒක all together mix කරලා තියෙන්නේ baking powder හැමදේම දාලා. ඉතින් අපි දාගන්න extra දේවල් විතරක් දාගෙන තමයි අපි ඒක හදාගන්න තියෙන්නේ. ඉතින් ඒක හරිම ලේසි. වෙලාවේ හැටියට. ඉතින් මම එකට එක කෙස ගෙඩියයි දාගත්තේ. ඒකට යා ලොකු කෙස ගෙඩියක්. ඉතින් ඒක කඩලා දාගෙන අපි ඒක හොඳට ස්මෑෂ් කරගන්න ඕනේ. මොකද ඒක අපි මික්ස් කරගන්න ඕනේ හින්දා ලොකු කෑලි තිබ්බොත් අපිට ලස්සනට pancake එක හදාගන්න බෑ. ඉතින් මම ඒක මේ විදිහට හොඳට ස්මෑෂ් කරගත්තා. ඊට පස්සේ ඒකට මම අර මික්ස් එක එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට අපිට මේක මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලා ආස විදිහට මේකට ඔයාලා කෙසෙල් වැඩියෙන් දාලා කන්න ආසයි නම් එහෙම දාගන්න. ඉතින් මම ආස විදිහට මම හදාගන්නේ. ඊට පස්සේ මම මේකට cinnamon powder එකතු කරගන්නවා. තව එක බිත්තරයක් අපි මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට fresh milk හරි fresh milk නැත්තම් අපිට වතුර එකතු කරගන්නත් පුළුවන්. ඉතින් අද මම එකතු කරගන්නේ fresh milk. fresh milk දාගත්තොත් ටිකක් රසයි pancake එක මම හිතන විදිහට. ඉතින් ඒ ටික දාගෙන හොඳට ඔක්කොම mix කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගාන්ටනකං අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේකට ඔයාලා ආසයි නම් තව වැල්ල එකතු කරගන්න පුළුවන්. ඉතින් මම වැල්ල ටිකකුත් මේකට මෙහෙම එකතු කරගන්නවා. හරි වැල්ලත් එකතු කරගෙන මේක ටිකක් තව මික්ස් කරලා අපිට තියෙන්නේ pancakes ටික හදාගන්න. හරි ඉතින් මේ තියන්නේ මම හදාගත්ත pancakes ටික. මේ ටික හරිම soft ඒ වගේම හරිම සුවඳයි. අර බනානයි cinnamon mix වෙලා එන ඒ සුවඳට මම මාරම ආසයි. ඉතින් මේ වගේ ඔයාලා තව මේ විදිහට ලස්සනට serve කරන්න පුළුවන්. maple syrup හරි chocolate syrup හරි දාගෙන මේක කන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දෙන්න මේක උදේ කාලා පොඩි ගමනක් ගියා. ඉතින් ගියපු ගමන මම තව vlog එකකින් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් අද මේ vlog එක ඉවරයි. අලුත් vlog එකකින් ආයෙ හම්බෙමු. මම යනවා. bye bye. Bye.